දර්ශන. හලෝ උපාලි. එනවා. පුරයි කිව්වනේ. ඔව් මේ බලන්න එන්නේ කියලාම හිටියේ. සනීප නැතිලා දැන් කොච්චර කල්ද? දැන් හොඳයි. දෙක තුනකටත් වැඩි. දැන් සනීපයිද? දැන් හොඳයි දැන් හොඳයි. දැන් අඩු හිටින්. පවුලට පින් සිද්ධ වෙන්න. නැත්නම් ඉතින් ජීවත් වෙනවා බොරු. ඒක හොඳයි ඉතින් පවුලේ ඉන්න එක. පවුල රස්සාවකට යනවා නේද? එයාත් දැන් රස්සාවට යන්න මාස දෙකක් තුනක් විතර වෙනවා. එහෙමද? නැත්තම් ඉතින් කොහේද මේ රටේ දින තත්ත්වෙත් එක්ක අපෝයෝ ඒක නම් ඇත්ත. මම මේ ලෙඩ බලන්න වගේ ආවේ විශේෂ කාරණාවක් කියන්නේ. මං හිතුවා. හරි මොකක්ද කියවනම් ওই කාරණාව බලන්න. මං ගැන වරදවා හිතන්න එපා. ඔයයි මමයි පොඩි කාලේ ඉඳලම දන්න නිසායි මම මේක කියන්නේ. හරි. එනකො ඉතින් වැල්වට ආරන්න නැතුව කතාව මොකද්ද කියලා. දැන් ওই පවුල රස්සාවට යන තැන එයාගේ අනියන් සම්බන්ධතාවයක් තියෙනවා. ඇත්තමද ඔය කියන්නේ? මටත් ඔය ගැන ටික ආරංචි වුණා. මචං පෙරේද මන් දැක්කා ඒකේ වැඩ කරන මහත්තයෙක්ගේ කාර් එකේ නැගලා යනවා. ඊයේ සුපර්වයිසර්ගේ බයික් එකේ නැගලා ගියේ. මට මේක ඉතින් අදහ ගන්නත් බෑ. ඒ වුණාට උපාලි කියන හින්දා මට මේක විශ්වාස නොකරත් බෑ. ගිය සතියේ මං ගියා නුවගහ තියෙන පන්සලට. ඒකේ එහා පැත්තේ හෝටලේ ඉඳලා මෙන්න එනවා මං දැක්කා. ඒ කියන්නේ එක්කෙනෙක් විතරක් නෙමෙයි. දෙතුන් දෙනෙක්. උපාලි කියන හින්දා මට මේක විශ්වාස නොකරත් බෑ. ඇත්තටම දර්ශන මම මේ ඇස් දෙකෙන්ම දැක්ක නිසායි කියන්නේ. මොකද මේවා දැම්ම තියා කඩාගත්තේ නැත්තම් පව් වෙනකොට කොහො වෙනවද අප්පා. හරි. පොඩ්ඩක් ඉන්නවෝ. මං කිව්වනේ කලබල වෙන්න එපා කියලා. මං කිව්වනේ කලබලයක් නෑ උපාලි. ඒ වුණාට මං කිව්වනේ කලබල වෙන්න එපා කියලා. මේකේ දෙකෙන් එකක් විසඳෙන්න ඕනේ. මේ පී අරගෙන මේව විසඳන්න බෑනේ මචං. හෙට උදේ වෙන්න කලින් තමුසේ සාක්ෂිකාරෝ ගෙනල්ලා මේ කාරණා ඔප්පු කරන්න ඕනේ. හරි. මං ඔප්පු කරන්න. හරි. මේ මං කලබල වෙන්න මං කොල් කලබල වෙන්න එපා කියලා. ඒ මොනක් මම්මගේ ගෑණිගේ බෙල්ල කවනම්. හරි. කලබල වෙන්න එපා. ඉතින් මං මචං හිතවත් කවරනේ මචං කිව්වේ ඉතින් කලබල වෙන්න එපා ඉතින්. ඔව් පැත්තකට ගනිමු මචං. එහෙම නැතුනොත් බලලා. හරි මචං මම පොඩි ඉස්වත් කවන්න කිව්වේ. හරි මචං ඔව් පැත්තකට. අම්මගේ රෙද්ද. මෙතන බොරු කේඩම් කියන්න.